ඔයාට බයික් එකක් තියෙනවද? එහෙනම් ඒ බයික් එකෙන් කාර් එකක් ගන්න පුළුවන් තරම් සල්ලියක් ලේසියෙන්ම හොයන විදියක් කියලා දෙන්නද? බයික් එකකින් සල්ලි හොයන්න පුළුවන් විදිහක් ගැන කියන්න කිව්වොත් අපේ සමාජයේ ගොඩක් දෙනා දන්නේ ෆුඩ් ඩිලිවරි සර්විස් එහෙම නැත්නම් Uber Pick Me වගේ සර්විස් වල හයර් කරන එක. ඉතින් මේ වගේ දේවල් තමයි. මේ වගේනු සල්ලි හොයන්න පුළුවන් සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් බයික් එකේ නඩත්තු වියදම්, තෙල් වියදම් මේ දේවල් අයින් කරාම සාමාන්‍යයෙන් රුපියල් 1000ක් 2000ක් වගේ පොඩි ලාභයක් තමයි ඉතුරු වෙන්නේ. සමහර දවස් වලට ඒ ලාභෙත් නැති වෙන්න අවස්ථාවල් තියෙනවා. හැබැයි මෙන්න මේ වැඩේ කළා දවසට ලේසියෙන්ම රුපියල් 10000ක විතර ශුද්ධ ලාභයක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ බිස්නස් එක ඔයාට පාර්ට් ටයිම් විදියට උනත් කරන්න පුළුවන්. ඒ කියන්නේ සතියන්තේ දවස්වලට විශේෂයෙන්ම සෙනසුරාදා ඉරිදා පොය දවස් මේ වගේ දවස්වලට ඔයාට ලේසියෙන්ම හොඳ අමතර ආදායමක් ලැබෙන විදිහටත් මේ වැඩේ කරන්න පුළුවන්. මුලින්ම කියන්න ඕනේ අද කියලා දෙන්න යන බිස්නස් අයිඩියා එක ටිකක් සැපට ඉඳලා සල්ලි හම්බ කරන විදිහේ එකක් නන් නෙමෙයි. කොහොමත් ඉතින් සල්ලි හම්බ කරන්න දියුණු වෙන්න ඕන නම් ඕනම කෙනෙක්ට පොඩි කට්ටක් කන්නම වෙනවා. හැබැයි ඉතින් ලේසියෙන්ම දවසකට රුපියල් 10-15000ක විතර ලාභයක් නම් ගන්න පුළුවන්. ඒක ෂුවර්. මුල කාලේ චුට්ටක් මහන්සි වෙලා මේ බිස්නස් එක හරියට ගොඩ දාගත්තොත් ඔයාලට බොහොම ලේසියෙන්ම සල්ලි හම්බ කරගන්න පුළුවන්. හරි අපි බලමු මේ බිස්නස් අයිඩියා එක මොකක්ද කියලා. ඉතින් මේ බිස්නස් අයිඩියා එක තමයි මොබයිල් ග්‍රාස් කටින් සර්විස් එකක් පටන් ගැනීම. ඒ කියන්නේ ජංගම තනකොළ කපන සහ ගෙවතු සුද්ධ කරන සේවාවක් ආරම්භ කිරීම. හරි. දැන් ඉතින් තනකොළ කපනවා කිව්වහම කලබල වෙන්න එපා. අපි මේ වැඩේ කරන්නේ බොහොම ප්‍රොෆෙෂනල් විදිහට ඒ වගේම පිළිවෙලට. ඔය ලංකාවේ හැම මේ වගේ වෘත්තීන් වලට එච්චර පිළිගැනීමක් තිබ්බේ නැති වුණාට වෙන රටවල් වල සාමාන්‍ය දියුණු රටවල් වල හොඳ පිළිගැනීමක් තියෙන ගෞරවාන්විත වෘත්තීන් තමයි මේවා. ඉතින් ඔයත් අන්න ඒ වගේ හොඳ පිළිගැනීමක් ඇතුව මේ වැඩේ කරනවා නම් ඔයාටත් ලැජ්ජ වෙන්නේ නැතුව ඕනම තැනක ගිහිල්ලා මේ වැඩේ කරලා ලේසියෙන්ම හොඳ ලාභයක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. අපි ඔයාලට කියලා දෙනවා කොහොමද හොඳ ප්‍රොෆෙෂනල් විදිහට මේ වැඩේ බින්දුවේ ඉඳලා පටන් අරන් කරන විදිහ, මේ වැඩෙන් ලාභ හොයන විදිහ, මාකටිං කරන විදිහ, ඒ වගේම ඔයාගම කියලා මේක ආයතනයක් විදිහට දියුණු කරන විදිහත් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. හරි අපි බලමු දැන් මේක පියවරෙන් පියවර කරන්නේ කොහොමද කියලා. පළවෙනි පියවර තමයි මේ බිස්නස් එක කරන්න නම් ඔයා පොඩි ආම්පන්න ටිකක් ඒ කියන්නේ පොඩි උපකරණ කිහිපයක් මිලදී ගන්න වෙනවා. මේකට ලොකු මුදලක් වියදම් වෙන්නේ නැහැ, බය වෙන්න එපා. තනකොළ කපනවා කිව්වට මේකට මුලින්ම මැෂින් එකක් ඔයාලා සල්ලි දීලා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් තනකොළ කපන්න රෙන්ට් එකට මැෂින් එකක් අරගන්න. සාමාන්‍යයෙන් දවසකට රුපියල් 1000ක් 1500ක් වගේ වෙද්දි මේ වගේ මැෂින් එකක් ඔයාලට අරගන්න පුළුවන්. මුලදී කොහොමත් ඔයාලා එකපාරටම මැෂින් එකක් සල්ලි වලටම ගන්න යන්න එපා. මොකද හේතුව එතකොට ඔයාට ලොකු ගාණක් මේකට වියදම් කරන්න වෙනවා වගේම හොඳ මැෂින් එකක් තෝරලා ගත්තේ නැත්නම් ඔයාට පස්සේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. ඒ හින්දා ඔයාට අත්දැකීමක් ගන්නත් එක්ක ඔයා මුල කාලේ රෙන්ට් එකට මැෂින් අරන් වැඩ කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට හොඳ මැෂින් එකක් තෝරලා අරගන්න. කොහොමත් ඔයාට හරියට මේ කියලා දෙන විදිහට වැඩේ කරොත් සතියක් දෙකක් යද්දි ඔයාට මැෂින් එකක් අරගන්න පුළුවන් තරමටම සල්ලි හම්බ කරන්න පුළුවන්. ඔයා ඊට පස්සේ මෙන්න මේ කියන පොඩි උපකරණ ටික අරගන්න. රේක්කයක්, උදැල්ලක්, තනකොළ එකතු කරන්න ඉදලක්, අත් මුල්ලුවක් මේ වගේ පොඩි උපකරණ කිහිපයක්. මොකද ඔයා මේ වැඩේ කරලා ඒ වැඩේ කරපු ස්ථානය හොඳට පිරිසිදු කරලා එන්න ඕනේ හින්දා මේ උපාංග ටික අත්‍යවශ්‍යයෙන්ම තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් බූට්ස් ජෝඩුවක්, ග්ලව්ස් ජෝඩුවක්, ඇස් වල ආරක්ෂාවට ගොගල් එකක්, මාස්ක් එකක් වගේ පොඩි ආරක්ෂිත උපාංග කිහිපයකුත් ඔයාට පුළුවන් මිලදී ගන්න. ඉතින් මේ ඔක්කොටම ඔයාට ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් 7-8000ක් 10000ක් වගේ යද්දි ඔයාට මේ ටික අරගන්න පුළුවන්. හරි. දැන් අපි මේ වැඩේ කරන්න අවශ්‍ය උපාංග ටික මිලදී අරන් ඉවරයි. දැන් ඔයා එකපාරටම වැඩේට බහින්න කලින් චුට්ටක් මේ වැඩේ කරන විදිය පුරුදු වෙලා බලන්න. ඒ කියන්නේ ඔයාගේ ගේ වටේ තියෙන තනකොළ ටිකක් හරි සුද්ධ කරලා පිළිවෙලට ඒ ටික අස් කරලා පොඩි ප්‍රැක්ටිස් එකක් ගන්න. මේ වගේ චුට්ටක් ගේ වටේ අස්පස් කරලා සුද්ධ කරලා තනකොළ ටික කපලා ඔයා අයිඩියා එකක් ගන්න කොහොමද මේ වැඩේ මුල ඉඳන් අවසාන වෙනකම්ම ක්වොලිටි එකට කරන්න කියලා. හරි අපි යමු දැන් තුන්වෙනි පියවරට. තුන්වෙනි පියවර තමයි ඔයාගේ පළවෙනි පාරිභෝගිකයන් කිහිප දෙනා හොයාගන්න එක. ඔයා මේ වැඩේට තවම අලුත් හින්දා ඔයාව කවුරුවත්ම දන්නේ නැහැ. ඉතින් ඔයාම මුල් දවස් ටිකේ ගිහිල්ලා ඔයාව හඳුන්වලා දීලා ඔයාගේ සර්විස් එක ගැන කියලා කස්ටමර්ස්ලා දැනුවත් කරලා වැඩ දෙක තුනක් ලබා ගන්න ඕනේ. ඉතින් මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. ඔයා මේ වැඩේ පටන් ගන්න ඔයාගේ තියෙන ළඟම ටවුන් එකට යන්න. ඉතින් ටවුන් එකටම යන්න කිව්වේ ටවුන් වල තියෙන ගෙවල් වල මිනිස්සු සාමාන්‍යයෙන් රැකියාත් එක්ක ගොඩක් කාර්යබහුල වෙච්ච ජීවිත තමයි ගත කරන්නේ. ඉතින් මෙයාලගේ වත්තේ පිටියේ වැඩක් කරගන්නවත් මෙයාලට ගොඩක් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මෙයාලටත් නිවාඩු තියෙන සතියකට සාමාන්‍යයෙන් එක දවසක් වගේ හින්දා මෙයාලත් කැමති ගොඩක් වෙලාට ඒ දවස් ෆ්‍රී එකේ නිදහසේ ගෙදර ගත කරන්න. ඉතින් මෙන්න මේක අවස්ථාවක් කරගෙන තමයි
ඔයා මේ ව්‍යාපාරය පටන් ගන්න. ඉතින් ඔයාට පුළුවන් ඉස්සෙල්ලා මේ වගේ නිවාඩු දවසක් බලලා නගරයේ තියෙන ගෙවල් කිහිපයකට යන්න. ගිහිල්ලා ඔයා චුට්ටක් කතා කරලා ඔයාගේ සර්විස් එක ගැන කිව්වහම ඔයාට නිකම්ම අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් පළවෙනි කස්ටමර්ස්ලා කීප දෙනා හොයාගන්න. ඉතින් මේ කරන වැඩෙත් ඔයා හොඳ පිළිවෙලට පිරිසිදුවට ඔයාගේම වැඩක් කියලා හිතලා බොක්කෙම්ම කරලා දෙන්න. එතකොට ආයෙත් ඒ කස්ටමර් ගොඩක් වෙලාවට අනිවාර්යයෙන්ම ඊළඟ පාරත් එයාගේ මිදුල සුද්ධ කරගන්න තනවල ටික කපා ගන්න ඔයාට කතා කරනවා. මෙතෙන්දී පොඩි විශේෂ දෙයක් තියෙනවා ඔයාට කියන්න. ඒ තමයි පළවෙනි කස්ටමර්ස්ලා කිහිප දෙනා හොයාගෙන යන්න කලින් පුළුවන් නම් ඔයා මේ දේ කරන්න. ඔයාගේ බිස්නස් එකට පොඩි නමක් දාගෙන වැඩ කරන ෆෝන් නම්බර් එකක් හෝ දෙකක් දාලා ඔයාට පුළුවන් කාඩ් ටිකක් ලේසියෙන්ම print කරගන්න. ඉතින් ඔයාට පුළුවන් පළවෙනි කස්ටමර්ස්ලා කිහිප දෙනා හම්බුනහම මේ කාඩ් එකක් දීලා එන්න. එතකොට කස්ටමර්ස්ලාට පුළුවන් ආයෙත් ඔයාගේ සර්විස් එක අවශ්‍ය වුණාම ලේසියෙන්ම ඔයාව කන්ටැක්ට් කරගන්න. ඉතින් මේ වැඩෙන් ඔයාට හොඳ කස්ටමර් බේස් එකක් බොහොම ඉක්මනට හදාගන්න පුළුවන්. හරි. දැන් ඔයා පළවෙනි කස්ටමර්ස්ලා කිහිප දෙනාත් හොයාගෙන ඉවරයි. දැන් අපි යමු ඊළඟ පියවරට. ඊළඟ පියවර විදිහට ඔයාට පුළුවන් මේ බිස්නස් එක මාකටිං කරන්න. මාකටිං කරලා තව තවත් මිනිස්සු අතර ගෙනහිල්ලා ඔයාගේ බිස්නස් එක පුළුල්ව ප්‍රචාරය කරගන්න ඔයාට හොඳ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයාගේ දැන් බිස්නස් එකට නමකුත් දාගෙන තියෙන්නේ. ඔයා ඒ නමින් Facebook page එකක්, ඒ වගේම TikTok account එකක් වගේ ඕපන් කරන්න. ඊට පස්සේ ඔයා කරන වැඩ පැත්තකින් ෆෝන් එක තියලා පොඩ්ඩක් වීඩියෝ කරලා ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් හදාගෙන ෆොටෝස් ටිකක් දාලා එහෙම මේ Facebook page එක සහ TikTok account එකෙන් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරන්න. ඉතින් ඔයා මෙහෙම වීඩියෝස් එහෙම හදලා දාද්දි තවත් මේවා දකින මිනිස්සුන්ට ඔයා ගැන හොඳ පැහැදීමක් ඇති වෙනවා. මොකද හේතුව ඔයා සර්විස් එක හොඳට කරලා ඔයා වැඩේ කරපු ස්ථානය හොඳට අස් කරලා පිළිවෙලට පිරිසිදු කරලා තෙන හින්දා ඔයාට හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා. ඔයාට සාමාන්‍යයෙන් එක ගෙදරක මේ වගේ තනකොළ කපලා සුද්ධ කරලා දුන්නාම රුපියල් 3000ත් 5000ත් අතර වගේ ගාණක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නගරබද ප්‍රදේශවල නම් ඊටත් වැඩි ගාණක් ගන්න පුළුවන්. කොළඹවට නම් රුපියල් 8000ක් විතර වගේ ගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් ඔයා දවසකට වැඩ දෙක තුනක් වගේ කරගත්තොත් ඔයාට ලේසියෙන්ම රුපියල් 15000ක විතර ලාභයක් හොයන්නත් පුළුවන්. හරි, අපි බලමු මේ බිස්නස් එක ටිකෙන් ටික ලොකු බිස්නස් එකක් කරන්න කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයා තනියෙන් පටන් ගන්නනේ දැන් බිස්නස් එක. මෙහෙම කරන් යද්දි ඔයාට පුළුවන් කට්ටිය හයර් කරන්න. ඒ කියන්නේ ඔයාගේ යටතේ තව සේවකයන්ට වැඩ ලබා දෙන්න. ඒ වගේම ඔයාට පුළුවන් සේවකයෝ කිහිප දෙනෙක් දාලා මේක ආයතනයක් විදිහට ව්‍යාප්ත කරන්න. හරි, ඉතින් මෙන්න මේ විදිහට තමයි බයික් එකකින් දවසකට රුපියල් 10000ක විතර ලාභයක් ලැබෙන බිස්නස් එකක් කරන්නේ. ඉතින් දියුණු වෙන්න කැමති නම් ඕනම කෙනෙක්ට මේ වැඩෙන් ගොඩ යන්න පුළුවන්. පොඩ්ඩක් ලැජ්ජාව එහෙම පැත්තකින් තියලා හොඳ මොරාල් එකේ ගේමට බැස්සොත් ඔයාට වැඩි කාලයක් මේක තනියෙන් කරන්න ඕන වෙන්නේත් නැහැ. ඊට පස්සේ තව කීප දෙනෙක්ට රස්සාවලුත් දීලා මේ වැඩේ ඔයාට හොඳට බලාගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ තියෙන බයික් එකෙන් කාර් එකක් ගන්න පුළුවන් තරමටම සල්ලි හම්බ කරන්නේ. ඔයාලත් ඉතින් අදම උත්සාහ කරලා බලන්න. හරි, අපි වීඩියෝ එකේ අවසානයටත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක බලපුව ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝස් තවත් ඉස්සරහට බලන්න බිස්නස් ටොපික්ස් අපේ YouTube channel එක subscribe කරලා තියන්න. එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක්.